මුලින්ම බෙහෙවින් ස්තුතියි ඔබ සියලු දෙනාටම. අද අපි මේ සාකච්ඡාව වට දෙකකින් සමවිත සාකච්ඡාවක් විදිහට තමයි අපි කරගෙන යන්නේ. මුලින්ම අපි අපේ අවධානය යොමු කරනවා විශේෂයෙන් අපේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක අනෝජා සෙනවිරත්න මහත්මියගෙන් අපි මූලික වටේ ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න අහන්න කැමැතියි. ශ්‍රී ලංකාව තුළ ආපදා කළමනාකරණයේ දේශගුණ විපර්යාස සහ පළාත් පාලන සම්බන්ධ ප්‍රතිපත්ති සහ සැලසුම් ගණනාවක් තිබුණද ප්‍රජාවන් තාමත් ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා පැහැදිලි නොවන වගකීම් හේතුවෙන් අභියෝගවලට මුහුණ දෙයි. ඔබගේ අත්දැකීම අනුව ඉදිරි පෙළේ ප්‍රජාවන් තමන්ගේ අවදානම් අවම කිරීම සහ ඔරොත්තු දීමේ උත්සාහයන් මෙහෙයවීම සහ පවත්වාගෙන යාමට හැකිවෙන පරිදි වහාම අවශ්‍ය වන ප්‍රතිපත්තිමය සහ ආයතනික වෙනස්කම් තිබේද? එහෙම වුණොත් ඒ පැහැදිලි කරන්න හැකියාවක් තිබේද? සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. මම බෙහෙමින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ සමුළුවක සාකච්ඡාවකට ආරාධනා කිරීම ගැන සහ ඒකෙදි අදහස් සෝමාරු කරගන්න ලැබීම මම ඉතාමත්ම සතුටටපත් වෙන කාරණයක්. මේකෙදි මම මුලින්ම කතා කරන්න කැමති අපි ප්‍රතිපත්ති ගැන කතා කරා. ප්‍රතිපත්ති කියන එකේදී මම ප්‍රතිපත්ති සහ නීතිමය රාමුව කියන කාරණා දෙකම එකට අරගෙන කතා කරන්න කැමතියි. කියන්නේ පනත් සහ ප්‍රතිපත්ති කියන දෙකම. ඇත්තටම මගේ මේ කාල සීමාවේ තියෙන අත්දැකීම අනුව මේ දිත්වයකින් පස්සෙත් අපේ පනත් වෙනස් වෙන්න ඕනි කියලා ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනි කියලා විවිධ විද්වත් මණ්ඩලවල විවිධ විදියට කතා කරා. හැබැයි පනත් සහ ප්‍රතිපත්තිද වෙනස් වෙන්න ඕනෙන්නේ දැන් තියෙන පනත් සහ ප්‍රතිපත්ති මදිද ඒ පනත් සහ ප්‍රතිපත්ති කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවද කියන එක ගැන අපේ කතිකාවත අඩුයි. ඒ වෙනුවට අපි හැම වෙලේම ලෑස්ති වෙන්නේ අලුත් එකක් අඳුන්නලා දෙන්න. හැබැයි අපි කොයි වෙලාවකවත් අලුත් එකක් අඳුන්නලා දෙනකොට ලෝකේ තියෙන හොඳ ප්‍රැක්ටිසස් ලෝකේ හොඳ තියෙන අවස්ථා සහ ඒ තියෙන දැනුම අපි අරගෙන ඒක අපේ රටට අඳුන්නලා දෙන්න යනවා. හැබැයි අපේ රටේ බිම මොකද්ද අපේ සමාජය මොකද්ද අපිට ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාව මොකද්ද ඒක අපේ සමාජයේ කොයිතරම් දුරට වැළඳ ගනීද කියන එක ගැන නිසි අවබෝධයක් නැතුව කියන එක තමයි මගේ අදහස පළවෙනි එක. එතකොට අපි ගත්තොත් ආපදා කළමනාකරණ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා. ඒ ජාතික ප්‍රතිපත්තියේ මම මූලිකව සරලව කිව්වොත් ඒකේ කතා කරනවා ස්වභාවික ආපදා සහ ස්වභාවික නොවන ආපදා. ඊට පස්සේ ආපදා අවදානම අවම කරන්නේ කොහොමද? ආපදාව සඳහා සූදානම් වෙන්නේ කොහොමද? ආපද සඳහා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ආපද සඳහා ප්‍රත්‍යස්ථාව ගොඩනගන්නේ කොහොමද කියන මේ කාරණේ ගත්තම පනත. ඊට පස්සේ ආපදා කළමනාකරන පනත තියෙනවා. ආපදා කළමනාකරන පනතෙත් ආපදා සඳහා මුඛ්‍ය කාරණා සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳින් කතා කරලා තියෙනවා. පනතක අපිට ලොකු පොතක වගේ සියලු කරුණු විවරණය කරලා තියන්න බෑ. පනතක අපි දෙන්නේ වගන්තියක් එක්ක ඒක අනුව ක්‍රියාත්මක කරන්න ඕනි විදිහ. එතකොට ඒකට අදාළ සියලු කාරණා අන්තර්ගත වෙන විදිහට පනතෙත් තියෙනවා. ඊට අමතරව මේ ආපදා කළමනාකරන පනත අපි කියනවා කම්ප්ලිමෙන්ටරි ඇක්ට් එකක් කියලා. ඒ කියන්නේ අනිත් ඇක්ට් එක්ක ප්‍රතිවිරෝධී වෙන්න නොවන සුබසාධක තත්වයක තියෙන එකක්. ඉතින් මේ ඇක්ට් එකේදීත් අනිත් තව මේකට සම්බන්ධ වෙන ඇක්ට් රාශියක් තියෙනවා. පනත් ප්‍රතිපත්ති රාශියක් තියෙනවා. උදාහරණයකට ජල කළමනාකරන පනත්, නාගරික සංවර්ධන, ඊට පස්සේ කාලගුණ දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති මේ වගේ ප්‍රතිපත්ති ගණනාවක් තියෙනවා. මේවා එකට එකට සම්බන්ධ වෙලා තියෙන ඒවා. ඉතින් මේ ඔක්කොම ටික ගත්තහම මේ ප්‍රතිපත්ති වල තියෙන කරුණු ගැන අපේ සමාජයේ කොච්චර දැනුවත්ද? සමාජය කියලා කියන්නේ අර ගම්පොළ විපතටපත් වෙච්ච මිනිස්සු ටික නෙමෙයි. ඒගොල්ලොත් කට්ටියක් තමයි. හැබැයි ඒගොල්ලොත් එක වැඩ කරපු අය එක එක තලවල අය ඉන්නවා. ඉහළම ඉඳලා පහළම මට්ටමේ අයට යනකම් ඉන්න අය මේ ප්‍රතිපත්ති සහ පනත් සහ ඒ වගේ ලැබිලා තියෙන දේවල් ගැන අවබෝධය වැඩි වෙන්න ඕනේ. පළවෙනිදී අලුත් පනත් ඇති කරන්න කලින් අලුත් ප්‍රතිපත්ති ඇති කරන්න කලින් මේ තියෙන වගේ තියෙන්නේ මොනවද? තියෙන ඒවා ක්‍රියාත්මක කරන්නේ මොනවද? කොහොමද? ඒවා ක්‍රියාත්මක නොවෙනවා නම් ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියන එක ගැන අපි සමාජයක් හැටියට පොදුවේ කතා කරන්න ඕනේ. කාටවත් ඇඟිල්ල දික් කරන්න වැරදි කියන්න නෙමෙයි. හැබැයි
අපි ධනාත්මකව අපි යා යුතු තැනට යන්න තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කරගන්න නම් මේ දේවල් වලින් කොහොමද උදව් වෙන්න ඕනෙන්නේ කියන එක ගැන අපි සමාජයක් හැටියට කතා කරන්න ඕනේ. ඒ කතාව ඉතා විශාල වශයෙන් අඩුයි. අනිත් එක තමයි මේ පනත් ගැන මේ අනපනත් සියල්ල ගැන දැනුම වැඩි වුණොත් මිනිස්සු අතර එතනින් තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් අතර තියෙන සම්බන්ධතාවයට. අයිතිවාසිකම් සහ වගකීම් අතර සම්බන්ධයක් තිබ්බොත් තමයි අපිට තිරසර ආපදා කළමනාකරණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ගම් වතුර ඇවිල්ලා මිනිස්සු හානියටපත් වෙන්නේ මට පින් කරගන්න නෙමෙයි. මමත් එකතු වෙලා කරපු රිස්ක් එක එහෙම නැත්නම් අනතුරුදායක අවදානම වැඩි කිරීමේ ක්‍රියාවලියක් හැටියට කෙනෙක් විපතටපත් වෙනවා. එතකොට මම එතනදී අපි මේ එයාගේ අයිතිවාසිකම මගේ වගකීම අයිතිවාසිකම් සහ වගකීම අපි රයිට් බේස්ඩ් අප්‍රෝච් කියලා කියනවා. ඒ ක්‍රමවේදය අනුව තමයි අපි ආපදා කළමනාකරණය කරන්න ඕනේ. සහ ආපදා කළමනාකරණයේදී අපිට අදාළ සහයෝගය අපි ලබා ගන්නවා නම් ඒ ක්‍රමවේදය අනුව තමයි අර වින්දිතයෝ ආපදාවෙන් වින්දිතයෝ ලබා ගන්න ඕනේ. මේක මගේ රයිට් එකක් කියන ගෞරවයත් එක්ක. ඒක අපි අර කියනවානේ ආපදා කළමනාකරණය කරනකොට සහන දෙනකොට මානුෂීය ආධාර දෙනකොට ඒ දෙන කෙනාගේ ගෞරවය රැකෙන විදියට කරන්න ඕනි කියලා. ඒක රැකෙන්න නම් අපි සමාජය තුළ මේ රයිට් බේස්ඩ් අප්‍රෝච් කියන එක. එහෙම නැත්නම් අපේ අයිතිවාසිකම් සහ වගකීම් මත බැඳිච්ච දේ ඇති කරන්න ඕනි. ඒකට අවශ්‍ය ප්‍රධාන කාරණය තමයි දැනුම. එතකොට මේ කියන කාරණේට ප්‍රතිපත්ති මේ ආයතනික ව්‍යුහ කියන ඒවා මම හිතන හැටියට ඇති තරමට තියෙනවා. අවශ්‍ය එක දෙයක් තියෙනවා. මේවා අතර අන්තර් සම්බන්ධතාවයකින් වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අවධානය වැඩි දියුණු කරන්න ඕනේ. මේ අනපනත් ආයතනික ව්‍යුහයන් ඒවා අතර අන්තර් සම්බන්ධතාවය ඇති කරන විදියට වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අපි තව මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඊළඟ එක තමයි පැහැදිලි දැනුම නැති එක. පැහැදිලි දැනුම කියන එක වැඩි කරන විදියක් තියෙන්න ඕනේ සමස්ත ක්‍රියාවලිය තුලම. එතකොට ආපදාවට පූර්ව ආපදා අවස්ථාවට මේ තරම් අනපනත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම හැබැයි ආපදා අවස්ථාවකදී කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැනත් අපිට අනපනත් ප්‍රතිපත්ති ඒ වගේ ආවරණය වෙලා තියෙන තරම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකෙදි මම මේක ආපදා අවස්ථාවේදී කියන එක මම වෙනම අරගෙන කතා කරන්නේ. මොකද ආපදා අවස්ථාවකදී මම අද මේ රැස්වීම ගැන ඇත්තටම සතුටු වෙනවා. මොකද මේකෙදි හැම වෙලේම කිව්වා ආපදාවට ලක් වෙන අය ඉන්න ප්‍රජාව තමයි ෆස්ට් රෙස්පොන්ඩර්ස්ලා. එහෙනම් ප්‍රමුඛ ප්‍රතිචාර දක්වන්නන් කියලා. හැබැයි මම සහභාගී වෙලා තියෙන බොහෝ රැස්වීම් වල කියලා කියන්නේ ෆස්ට් රෙස්පොන්ඩර් කියලා කියන්නේ යුද හමුදාව, නාවික හමුදාව, එහෙම නැත්නම් ගුවන් හමුදා අංශ. ඇයි? මිනිස්සු හමුදාවෙන් එනකන් ඉන්නව බේරගන්න. ඒක බෑ. ෆස්ට් රෙස්පොන්ඩර් කොමියුනිටි එක නම් කොමියුනිටි එකට ඒ තියෙන අවස්ථාව තියෙන්නේ මොන ප්‍රතිපාදන යටතේද කියන එක ගැන අපි බලන්න ඕනේ. ඒකෙදි මම දකින්න එකක් තමයි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් මම අර කිව්වනේ ගොඩක් පනත් ප්‍රතිපත්ති තියෙනවා කියලා. හැබැයි ඒ වගේදී ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සහ ඉක්මනින් ඒ කියන්නේ කෙටි කාලීන යථාවත් කිරීම සම්බන්ධයෙන් අපි කියනවා early recovery කියනවා. early recovery වලට තියෙන ප්‍රතිපාදන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒකෙදි අපි early recovery කරනකොට කොහොමද කරන්නේ? මොකක්ද ඒකට තියෙන ප්‍රතිපත්තිය? අපි කොයි මට්ටමකටද ඒක කරන්නේ? කාගේද වගකීම් කියන එක ගැන තාම තියෙනවා අපැහැදිලි තැන්. එතකොට අපි ප්‍රතිපත්ති සහ නීති අනපනත් ඒවා හදනවා නම් ඔන්න ඔය පැත්ත ගැන මම හිතනවා තව අපි අවධානය යොමු කරන්න ඕනි කියලා. අනිත් එක තමයි ආපදාවෙන් පස්සේ පසු ආපදා අවස්ථාවේදී recovery කියන එක. එතකොට ඒකෙදි තියෙන ප්‍රධාන කාරණයක් තමයි අපි වැඩ කරනවා. අපි ඔක්කොමල කරා අපි මිනිස්සු හිටිය තත්ත්වයට පත් කරා. හරිනේ? හැබැයි හිටිය තත්ත්වයට පත් කරාට ඒ අය හිටිය තත්ත්වෙටම පත් වුණාද? එකක්. එහෙම නැත්නම් හිටිය තත්ත්වයට වඩාත් හොඳ තත්ත්වයකට අපි පත් කරාද? දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ ආයෙත් ඒගොල්ලෝ ඒ වගේ ආපදාවකට ලක් වෙයිද? එහෙම ලක් වෙනවා නම් ඒගොල්ලෝ ඒකෙන් ගලව ගන්න අපිට තියෙන ක්‍රමය මොකද්ද? ඒක අපි මේ මිනිස්සුන්ට උදව් කරනකොට ඒගොල්ලන්ගේ ඒ ක්‍රියාවලිය තුලම ඒගොල්ලොන්ට දැනුවත් කරලා ඒ සඳහා යමක් කරාද? එතකොට මේ සඳහා තියෙන ප්‍රතිපත්ති නීතිමය රාමු ගත්තාම
පසු ආපදා අවස්ථාවේදී අපි කොහොමද රිකවර් කරන්න ඕනි කියන එක ගැන තියෙන ප්‍රතිපත්ති ප්‍රමාණය මදි කියලා තමයි මම හිතන්නේ. එතකොට ඒකෙදි විශේෂයෙන්ම ගත්තාම අපි රිකවර් කරනවා යථා තත්ත්වයට පත් කරනවා කියනවා. යථා තත්ත්වයට පත් කරපුවම අපි යන්නේ මොන ප්‍රතිපත්තියටද මොන ක්‍රමවේදයටද? ඒක අපිට දරන්න පුළුවන් මට්ටම වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ලෝකේ තියෙන හොඳම ප්‍රතිපත්තිය ගෙනල්ලා දාන්න බෑ. අපේ තියෙන සම්පත් ප්‍රමාණය සහ අපිට දරන ප්‍රමාණය එක්ක අපිට කොයි ප්‍රමාණයටද කරන්න පුළුවන් කියන එක බලලා අපේ රිකවරි කියන එක යන්න ඕනේ. එතනදී මම විශේෂයෙන්ම මේ වගේ කොමියුනිටි එකත් එක්ක වැඩ කරන ආයතන වලට විශේෂ මතක් කිරීමක් කරනවා. ඒ මොකද්ද කියනවා නම් අපි මේ රිකවරි ෆේස් එකේදී තමයි ආපදාවේ ඔපචුනිටි එක තියෙන්නේ. එතකොට ඒ ඔපචුනිටි එක අරගෙන මිනිස්සුන්ගේ ආපදා සම්බන්ධව තියෙන ආකල්ප වෙනස් කරන්න මෙන්න මෙතනදී අපේ මේ ආයතන වලට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ යෝජනාවත් එක්ක මම කියනවා දැනට තියෙන ආපදා සම්බන්ධව කටයුතු කරන්න තියෙන පනත් ගොඩක්. ඒ වගේම ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් තව වැඩි දියුණු කරන්න තියෙනවා. රිකවරි වලදී ප්‍රතිපත්ති සහ පනත් වලට ඇතුළත් විය යුතු කරුණු කාරණා තවත් ප්‍රමාණයක් තියෙනවා වෙනස් වෙන සමාජයත් එක්ක. ඒකෙදි විශේෂයෙන්ම මේ වාගේ කොමියුනිටි එකත් එක්ක ප්‍රජාවත් එක්ක වැඩ කරන ආයතන වලට විශේෂ වගකීමක් තියෙනවා. මේ අවස්ථාව අරගෙන විශේෂයෙන්ම ආපදාවන්ගෙන් වින්දිත වෙන්නේ ඇයි කියන හේතුව අපි කියන රූට් කෝස් එක. ඇයි මේ ආපදා ඇති වෙන්නේ කියන එකට මිනිස්සුන්ගේ සහයෝගය ලබාගෙන ඒ අයව ආකල්පමය විදිහට සමාජීය විදිහට වෙනස් කරන්න කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට අවදානම අඩු කරන්න පුළුවන් වෙන්නේ. ස්තුතියි අනවජා සෙනවිරත්න මහත්මිය. මම හිතනවා එතුමියගේ පැහැදිලි කිරීම මගේ ඊළඟ ප්‍රශ්නෙට ප්‍රවේශයක් ලබා දුන්නා කියලා හිතෙනවා. මගේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ වෛද්‍ය විනය ආර්යරත්න මහතාට. මේත දිත්වා සුලිකුණාටෝ සහ අනෙකුත් හදිසි අවස්ථාවන්හිදී ශ්‍රී ලාංකීය තුල ශක්තිමත් ස්වේච්ඡා දායකත්වයක් දැකිය හැකි වූ අතර සම්බන්ධීකරණය සහ ආරක්ෂාව පිළිබඳවද අභියෝග පැවතුණා. ඔබගේ අත්දැකීම අනුව ප්‍රජා ස්වේච්ඡා සේවකයන් ඵලදායී ලෙස සංවිධානය කිරීම, පුහුණු කිරීම සහ යෙදවීම සඳහා වඩාත් සාර්ථක වූ ප්‍රයෝගික ක්‍රම තිබෙනවද? එහෙම තියෙනවා නම් ඒ සඳහා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් සිහාන් මම හිතනවා ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මෙතුමියගේ ඒ කරුණ වලින් පැහැදිලි වුණා පවතින නීතිමය රාමුව මේ වෙලාවේ අපිට ඒ රාමුව තුල මේ සම්බන්ධීකරණය කළා වැඩි මීට වඩා හොඳ ප්‍රතිචාරයක් ලබා දෙන්න පුළුවන් කියන එක. මම හිතනවා මේ සභාවේ ඉන්නෙත් අතිමහත් බහුතරයක් ඒ ආපදා අවස්ථාවේදී යම් පමණක මැදිහත් වීමක් අඩු වැඩි වශයෙන් කරපු පිරිසක්. එතකොට දැන් මෙතනදී මා හිතනවා අපි මේ සම්බන්ධීකරණය කියන එක කොයි විදිහටද වෙන්න ඕන කියන එක ඒ ආපදාව වෙච්ච අවස්ථාවේදී නෙවෙයි අපි තීරණය කළ යුත්තේ. ඊට කලින් දැන් ඔබ ප්‍රශ්නේ කොහොමද අපි ඒක මීට වැඩිය හොඳින් සංවිධානය කරන්න කියන එක. අපේ අනුජා සෙනවිරත්න මහත්මිය කියපු ආකාරයට මේ ආපදා චක්‍රය දිහා බැලුවාම දැන් අර මේ ස්වාභාවික ආපදා කියලා කියනවා. ඒ වගේම ස්වාභාවික නොවන මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවෙන ආපදා කියලාත් කියනවා. දැන් ওই දෙක අතර තියෙන මං හිතන්නේ ඒ මායිමත් එච්චර පැහැදිලි නෑ. මොකද මේ ස්වාභාවික ආපදා පවා ඒවයේ බලපෑම තීරණය වෙන්නේ කොච්චර තීව්‍ර බලපෑමක් වෙනවද කියලා තීරණය වෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා. එතකොට මේ සම්බන්ධීකරණය ඒ పూర్ව ආපදා අවස්ථාවේදී මම හිතන්නේ ඒක පැහැදිලි විය යුතුයි. නීතිමය වශයෙන් යම්කිසි විදිහක ඒ අනපනත් වල තියෙනවා. මම හිතනවා උදාහරණයක් හැටියට අර විලේජ් ඩිසාස්ටර් කමිටීස් කියලා තියෙනවා. ඒවයේ සිවිල් සමාජ නියෝජනය තියෙනවා. නමුත් ඒවා අපි දකිනවා මේ ආපදා දෙකක් අතර ආපදාවක් නැති අවස්ථාවක ඒවා ඇත්තටම ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි ඒවට උනන්දුවෙන් අපි සහභාගී වෙනවද? එතකොට දැන් අපි මේ දේශගුණික විපර්යාස සහ ඒ වගේම මේ මොහොතේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් තියෙනවා. පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි එකක්. දන්නවනේ මොකද්ද කියලා? ඩෙන්ගු. අපේ රෝහල් පද්ධතිය උපරිම ධාරිතාවට ඇවිල්ලා තියෙනවා දැන් මේ ඩෙන්ගු රෝගීන් නිසා. එතකොට ඒක අපි ආපදාවක් හැටියට සලකනවාද? මේ අපි කියන ප්‍රතිචාරය සිවිල් සමාජයෙන් දැන් ඒකට ආවද දිත්වා එකට ආව? මේ වෙනකොට දරුවෝ ඇතුළු 26 දෙනෙක් මැරිලා. දහස් ගණනකට මේ ආසාදනය වෙලා ඉන්නවා. එතකොට එන්න ඒ වගේ අවස්ථාවලටත්
අපි මේ යාන්ත්‍රණයම ශක්තිමත් කළ යුතුයි ඕනම ව්‍යසනයකදී මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට ප්‍රජාව සංවිධානය කිරීම. අන්න ඒක ඊටම වැදගත්. එතකොට එතනදී අවශ්‍ය දැනීම මෙතුමේ කියපු ආකාරයට ඒ දැනීම ලබලා දීම ඉතාම වැදගත්. එතකොට ප්‍රධාන වශයෙන් යම් යම් ප්‍රජාවල් මුහුණ දෙන ඒ ආපදාවන් අඳුරගෙන කලින් අපි කියනවා මේ රිස්ක් ෆැක්ටර්ස් කියලා. ඒ අවදානම් මොනවද කියන එක අඳුරගෙන ඒ මොකද එක හා සමාන නෑ. යම් ප්‍රදේශයක වෙන ආපදා පොදුවේ ගත්තාම දිත්වා සුලිකුණාටුවෙන් නම් මුළු රටම ආපදා කලාපයක් බවට පත් වුණා. නමුත් සමහර ආපදා සුවිශේෂයි ඒ පළාත්වලට. ඒතර ඔවුන් ඒ පිළිබඳ තක්සීරුවක් කරන්න ඕන. හැසඩ් මැපින් එකක් අපි කියනවා. සිතියම් කරණයක් කරන. දැන් මේවා වෙනදට වැඩිය ඒ අපේ දිස්ත්‍රික්ක 25ම ග්‍රාම නිලධාරී වසන් 14000ම මැප් කරලා තියෙනවා. ඒවයි මේ දත්ත තියෙනවා. දැන් 2024 ජනසංගණනය මන් දන්නේ මෙතන ඉන්න සිවිල් සමාජවල අපි කොච්චර ඒවා පාවිච්චි කරනවද ඒ දත්ත තමන් ඉන්න තමන්ගේ ගමට අදාළ දත්ත ටික පාවිච්චි කරනද මේවා පදනම් කරගෙන අපිට සැලසුම් කරණය කරන්න පුළුවන්. එතකොට ප්‍රධාන වශයෙන් මේ పూర్ව ආපදා අවස්ථාවේදී ආපදාවක් වෙන්න ඉස්සෙල්ලා අපිට මේ අර ඒ අවදානම අවම කරන්න ක්‍රියාත්මක වීම ඊළඟට ප්‍රජා පාදකව අපි කොහොමද පළමු ප්‍රතිචාර දක්වන්නන් හැටියට ෆස්ට් රෙස්පොන්ඩන්ස්ලාට හැටියට මොන විදිහේ දැනීමක්ද කුසලතාවයන්ද අපේ ප්‍රජාව තුළ තිබිය යුත්තේ මොන විදිහේ සම්පත්ද අපි තබාගත යුත්තේ සමහර වෙලාවට ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය වෙන මෙවලම් කට්ටල අපිට ඒ පළාත්වල තියන්න වෙනවා. ඒවා තියෙන තැන් අපි කලින් දැනගන්න වෙනවා. එතකොට ඒ වෙලාවේ අපි මේවා හොයන්න යන්නේ නැහැ. ඒවා ඔක්කොම ලයිස්තු ගත කළා බැකෝ එකක් වෙන්න පුළුවන්. ඒවා කොහොමද ප්‍රාදේශීය සභාවේ මේවා තියනවද තමන් ජීවත් වෙන අන්න ඒක තමයි සිවිල් සමාජයේ ක්‍රියාකාරීත්වය හැටියට මම දකින්නේ. ඒ වගේම අපිට ඒ එක එක අවස්ථාවලට හරියන විදිහට ඒ කඩිනමින් sannivedanaya කිරීම ඉතාම වැදගත්. එතනදී මගේ අවසාන කාරණේ හැටියට මේ තාක්ෂණය අපේ තාක්ෂණය මේ සෝෂල් මීඩියා හැම පාවිච්චි කරන එක මීට වැඩිය මම හිතන්නේ විද්‍යාත්මකව ඒ වගේ අවස්ථාවල ඒ දත්ත බෙදා හරින වැරදි තොරතුරු ප්‍රචාරය කරන්න නෙවෙයි අපිට සම්බන්ධීකරණය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. දිත්වා සුලි කුණාටු ඒකෙන් අපි ඉගෙන ගත්ත කාරණා තමයි ඒ sannivedana පහසුකම් සපයන ආයතන වලටත් වගකීමක් තියෙනවා. මේ වගේ අවස්ථාවලදී ඒගොල්ලන්ගේ බෑකප් සිස්ටම්ස් මොන විදිහටද ඒ වගේ නැවතත් කඩිනමින් ඒ sannivedana එහෙම ස්ථාපිත කරන්න කටයුතු කරන්න කියන. ඒතර අපි පුරවැසියෝ හැටියට සිවිල් සමාජයේ හැටියට මේ තාක්ෂණය පාවිච්චි කරගෙන කලින් තොරතුරු සටහන් කරගෙන අපිට ඒ පණිවිඩයක් ආපු ගමන් අපි දන්නවා මෙන්න මේ අවදානමකට ලක්විය හැකි ජනතාව මෙන්න මේගොල්ලෝ ඒගොල්ලන්ගේ තත්ත්වය මේකයි භූගෝලීය අපිට යන්න පුළුවන් මාර්ග ගැන ඒ ඔක්කොම අපි කලින් දැනුවත් වෙලා හිටියොතින් සම්බන්ධීකරණය මීට වැඩිය ශක්තිමත් කරලා කරන්න පුළුවන්. බෙහෙම ස්තුතියි වෛද්‍ය විඤ්ඤාණරත්න මහතා. මගේ ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ අබ්දුල් මනාෆ් මහතාට. දිත්වා සුලිකුණාට්ටුව ශ්‍රී ලංකාව ප්‍රතිචාර දක්වූ අවස්ථාවේදී ජනවාර්ගික හා ආගමික සීමා ඉක්මවා ප්‍රජාවන් එකිනෙකාට සහාය දුන් අවස්ථා දැක හැකි විය. මෙම ධනාත්මක අත්දැකීම් තවදුරටත් ශක්තිමත් කර විධිමත් කිරීම සඳහා ඔබ යෝජනා කරන ක්‍රියාමාර්ග මොනවාද? බොහොම ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වීමට ආරාධනා කිරීම ගැන පිළිබඳව සම්සම් ආයතනයටත් මගේ ස්තුතිය පුද කරනවා. මට හිතෙනවා මම හිතන්නේ මේ දිත්වා සුලිකුණාටුව අපි හැමෝටම විශාල අධ්‍යාපනයක් ගෙනත් දුන්නා. ව්‍යසනයක් හැටියට අපි දකිනකොට ඒ ව්‍යසනයන් හිදී මේ වොලන්ටියරිසම් ස්වේච්ඡාවෙන් එකතු වීම කියන එක මගේ අත්දැකීමත් එක්ක බලනකොට මම ආසියාවේ වැඩ කරලා තියෙනවා, අප්‍රිකාවේ වැඩ කරලා තියෙනවා, සෙන්ට්‍රල් ඒෂියාවල වැඩ කරලා තියෙනවා. ඒ අත්දැකීමත් එක්ක බලනකොට අපි ඉතාමත් වාසනාවන්තයි. මොකද ලංකාවේ මොනියම් හරි ව්‍යසනයක් අපි දකිනවද එතන ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පිරිසක් අනිවාර්යෙන් එනවා. අපි කියන්න ඕනේ, ඉන්වයිට් කරන්න ඕනේ, අපි ආරාධනා පත්‍ර දෙන්න ඕනේ. ව්‍යසනයක් දකිනකොට ජාති ભેද ආගම් කුල ભેද පැත්තක තියලා එතනට අවිල්ලා වැඩ කරනවා. ඒක අපි දැක්කා අපේ මේ දිත්වා ව්‍යසනයේ කාලෙදී.
එතකොට ඒකත් එක්ක බලද්දී මට හිතෙන එක තමයි අපි මේ ස්වේච්ඡාවෙන් අපිට ලැබෙන මේ සම්පත කොහොමද අපි කැපිටලයිස් කරගන්නේ කියන එක පිළිබඳව අපි තාමත් හිතනවා මදි. මොකද දැන් මට මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරන්න විශේෂ උනන්දුවකුයි ආසාවකුත් තියෙනවා. මොකද මමත් මේ ශාස්ත්‍රයට එකතු වුණේ මම වොලන්ටියර් කෙනෙක් හැටියට මේ රාජ්‍යනෝන සංවිධානත් එක්ක එකතු වෙලා මට මතකයි අපි අපේ සබ්ජෙක්ට් එක උනේ ලංකාවේ අරක්කු සහ සිගරට් නිවාරණය කිරීම සම්බන්ධයෙන්. මම ලයිෆ් කියලා ආයතනයක් තිබුණා. මාත් එක්ක 3000ක් විතර ස්වේච්ඡාවෙන් වැඩ කරන කට්ටියක් හිටියා. ඒක අපි ආයතන ව්‍යුහගත කරලා තිබුණ නිසා ඔයාලා හැමෝම දන්නවා දැන් අවුරුදු 15කට කලින් සිගරට් දැන්වීම, අරක්කු දැන්වීම, එහෙම නැත්නම් සිගරට් පාවිච්චි කරන එකයි දැනුයි බලනකොට විශාල විප්ලවයක්, විශාල වෙනසක් අපි කරලා තියෙනවා ඒ ස්වේච්ඡා බලයත් එක්ක එකතු වෙලා. එතකොට මට පේන්නේ මේ ව්‍යසනයත් එක්ක බලනකොට ඒක වෙනුවෙන් අපි තාම ඒ මට්ටමට ගිහිල්ලා නැහැ. මම මෙතනට එන්න කලින් ඊයේ පොඩ්ඩක් මගේ දන්න අඳුරන යාළුවොත් එක්කත් පොඩ්ඩක් කතා කරා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ওই ව්‍යසන වෙලා ඉවර වෙච්ච තැන්වල මොකද්ද වෙලා තියෙන්නේ? දැන් විශාල පිරිසක් දැන් අපි මේ ඩොකියුමන්ටරි එක බලපුවාම අපිට තේරෙනවා විශාල පිරිසක් එකතු වෙලා මේ ව්‍යසනයෙන් හිදී එයාලගේ ශ්‍රමය නොලෙජ් එක රිසෝසස් දාලා වැඩ කරලා තියෙනවා. ඒ වුණාට ඊට පස්සේ ඒ වැඩ කරපු කට්ටියට මොකද්ද වෙලා තියෙන්නේ? අපිට ඒකෙන් කැපිටලයිස් කරගන්න පුළුවන් වෙලා තියෙනවද? මට හිතෙන්නේ නැහැ. මං ඇහුවා ගොඩක් දෙනෙක්ගෙන් මොකද දැන් වෙන්නේ? දැන් නම් මොකුත් නැහැ. දැන් අපි ඒ සම්බන්ධයෙන් කතා කිරීම වෙන එකක් නැහැ කියලා. මම හිතන්නේ ඒක තමයි අපිට විය යුත්තේ. අපි මේක මේ ස්වේච්ඡා කටයුත්ත කරපු එක ඒ ස්කිල්ස් අපි ලබාගෙන තිනවා. ඒ ස්කිල් එක කොහොමද තවත් තැනකට පාවිච්චි කරන්නේ? තවත් ව්‍යසනයක් එනකොට කොහොමද අපි ඒක තවත් ඉදිරියට ගෙනියන්නේ? අපි දැන් ගත්ත අත්දැකීම මේ ඉගෙන ගත්ත දේවල් කොහොමද තව තැනකට තව විදියකට පාවිච්චි කරන්න කියන එක පිළිබඳව අපිට තියෙන ව්‍යුහයන් නැත්තම් ඒ සිස්ටම් එක නැහැ කියලා තමයි මට හිතෙන්නේ. මම යෝජනා කරන්න කැමති දැන් අපි ගම් මට්ටමේ පවා මේ ස්වේච්ඡා කණ්ඩායම එකතු කරගන්න පුළුවන් වුණොත් අපේ තියෙනවා මේ අපේ ගම්වල තියෙනවා ප්‍රජා සංවිධාන තියෙනවා ස්පෝර්ට්ස් ක්ලබ්ස් තියෙනවා ඒ වගේ ඒවා තියෙනවා ඒවා ඇතුළට කොහොමද අපි මේ ව්‍යසනයන් කළමනාකරණය කියන එක එකතු කරන්නේ කියන එක අපිට බලන්න වෙනවා ඒකත් එක්කම ඒක මේ විනය මාත්‍යන් කිව්වා වගේ කොහොමද අපි ඒකට රිසෝස් කරන්නේ කොහොමද ඒවට මෙවලම් ලබා දෙන්නේ ඒ ගත්ත අත්දැකීම ඒ නොලෙජ් එක කොහොමද තවත් පෝෂණය කරන්නේ දැන් අපි මේ ගම්මට්ටමේ දැන් මම ඊයේ කීප දිනකට කතා කරා කල්ගමුවේ නැත්තම් ගම්පල දැනට මොන හරි ඒ ගත්ත එකෙන් තව තැනකට තව මට්ටමකට අපිට යන්න පුළුවන් වේද කියන එක. ඒ පුළුවන්කම තියෙනවා ඒ වුණාට ඒකට ඒ ව්‍යුහේ හැදිලා නැහැ. අපිට ඒකට ලොකු මහන්සියක් ගන්න වෙනවා. මම මේ සම්සම් ආයතනෙත් එක්ක මේ කාර්යමණ්ඩලයත් එක්ක කතා කරනකොටත් කිව්ව එකක් තමයි මේ වොලන්ටියර් ටීම් එක හදාගන්නේ කොහොමද කියන එක. එහෙම අපිට හදාගෙන ඒ අයට ලබා දෙන්න පුළුවන් පුහුණු, ඒ අයට අවශ්‍ය මෙවලම්, ඒ අවශ්‍ය සම්පත් ලබා දෙන්න පුළුවන් වුණොතින් අපිට ඒ අයව තියාගන්න වෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ මෙතන තරුණ ප්‍රජාවක් ගැන කතා කරන්නේ. ඒ ගොඩක් වෙලාවට ක්‍රියාශීලීව තරුණයින් එයාලට අවශ්‍ය වෙනවා ක්‍රියාකාරකම්. මට මතකයි අපි මම මේ ස්වේච්ඡා සංවිධානයත් එක්ක එකතු වෙලා වැඩ කරද්දී ඒක දැනට අවුරුදු 25කට කලින් අපිට මාස 3න් 3කට ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එකට අපි ගොඩක් වැඩ කරනවා මේ මාස 3. ඒකට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඊට පස්සේ ඒක ඇචීව් කරන් පස්සේ තව එකකට යනවා.
ඒ අර අපි බෙදලා ඒකට මේ ප්ලෑන් එකක් දාලා තියෙනවා මේක තමයි අපේ ඇචීව්මන්ට් එක ඒකට වෙන්න ඕන දේවල් ටික ඒ මාස 3න් 3ට අපි රිෆ්‍රෙෂ් කරලා බලලා කරගෙන යනවා. එතකොට ඒ වගේ මට්ටමකට අපේ මේ ගම්වල පවා ප්‍රජාව ඇතුළත එහෙම එකක් අපිට කරන්න බැරි කමක් නැහැ. මොකද අපිට දැනට ඒ ව්‍යුහය තියෙනවා. ඒ එක්කෝ මේ ව්‍යුහය ඇතුළට අපේ මේ ව්‍යසනය කළමනාකරණය කියන එක එකතු කරන්න වෙනවා. එහෙම නැති වුණෙත් ඒත් අපිට ඒ ප්‍රජාව ප්‍රමුඛ කරගත් සිස්ටමයක් හදාගන්න වෙනවා. එතකොට ඒකට අවශ්‍ය මෙවලම සම්පත ලබා දුන්නොත් ඒක තියාගෙන ඉදිරියට යන්න පුළුවන්. එතකොට තව අපිට ව්‍යසන එන්න බෑ එන්නේ නැති වෙයි කියලා කියන කිසිම හේතුවක් නැහැ. ඒක ගිය පාර ආවා. දැන් ඒක අපි දැක්කා දිත්වා වලින් දැක්කා. ඊ තව එකක් එන්න බැරි වෙයි කියලා එන්නේ නැති වෙයි කියලා කියන්න නෑ. ඒක නිසා ඒකට සූදානම් වෙන එකට මට හිතෙනවා ඒ වොලන්ටියර් ෆෝස් එක හදා ගැනීම ඒ අයට අවශ්‍ය දැනුම සහ මෙවලම ලබා දෙන එක අවශ්‍යයි. ඒකට අවශ්‍ය සිස්ටම් එකක් අපිට මේ තියෙන ආයතන ව්‍යුහ ඒත් එක්කම රජයේ නිලධාරීන් ඉන්නවා. ඒත් එක්ක එකතු වෙලා මේක හදාගන්න වෙනවා අපේ ගම්මට්ටමේ මේක කළමනාකරණය කිරීම සඳහා. බෙහෙවින ස්තුතියි. මම හිතනවා අපි ඊළඟට දෙවෙනි වටේට යොමු වෙනවා. දෙවෙනි වටේට යොමු වෙන්න කලින් අපි පළවෙනි වටේ සාකච්ඡා කරපු කරුණු ඉතාමත් කෙටියෙන් සාරාංශගත කරනවා නම් අපි සාකච්ඡා කරා විශේෂයෙන් අපි ශ්‍රී ලංකාව තුළ ආපදා කළමනාකරණය ව්‍යුහය සම්බන්ධයෙන් කතා කරාම අපිට අනපනත් තිබෙනවා. නමුත් ඒක විශේෂයෙන් ප්‍රජාවට දැනුවත් කිරීම කරන්න ඕනේ. ඒ හරහා ප්‍රජාව සවිවල ගැන්වීම ඉතාමත් වැදගත් කියන එක සාකච්ඡා වුණා. ඒ වගේම අපි ඒ ස්වේච්ඡා සේවිකයන් යොමු කිරීමේදී ප්‍රජාව ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඒ ස්වේච්ඡා සංවිධානවල තරුණ තරුණියන් ඒගොල්ලන්ගේ ස්කිල් ඩෙවලොප්මන්ට් ගැන අපි කතා කරා. ඒ වගේම කලින් ආපදාවට ලක් වෙන්න කලින් ඒ සම්බන්ධව දැනුවත් කිරීම ඒ වගේම මෙවලම් කට්ටල යොමු කිරීමේ අවශ්‍යතාව ගැන කතා කරා. ඒ වගේම දැනට තියෙන ආපදා කළමනාකරණ ව්‍යුහයන් ප්‍රජා මට්ටමේ තියෙන ප්‍රජා මූල්‍ය සංවිධාන තුළට මේන්ස්ට්‍රීම් කරන එක ගැන අපි කතා කරා. මම හිතනවා අපි දෙවෙනි වටේදී ඉතාමත් කෙටි උත්තරේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ කාල වේලාව නික්මවා ගිහි තිබෙන හින්දා අපේ දෙවෙනි වටේ ප්‍රථම ප්‍රශ්නය අපි යොමු කරන්නේ අනෝජා සෙනවිරත්න මහත්මියට. ශ්‍රී ලංකාව තුළ ආපදා බලපෑමට ලක්ව ප්‍රජාව වඩාත්ම සමීපව කටයුතු කරන ආයතනයක් විදිහට පළාත් පාලන ආයතන සඳහන් කළ හැකි. නමුත් බොහෝ ප්‍රදේශවල ආපදා සූදානම සහ ප්‍රතිචාර සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනවල භූමිකාව තාමත් සීමිත හෝ අවස්ථානුකූල මට්ටම පවතිනවා. ඔබගේ අත්දැකීම අනුව ප්‍රදේශීය සභා, නගර සභා සහ මහනගර සභා වඩාත් ක්‍රමානුකූලව දේශීය ආපදා ප්‍රතිචාර ක්‍රියාවලිය සම්බන්ධ කිරීමට අවශ්‍ය ප්‍රයෝගික පියවර කුමක්ද? ප්‍රායෝගිකව ගත්තහම මම කෙටියෙන් ප්‍රධාන කරුණු ටික විතරක් කිව්වොත් ආපදා ස්වභාවික ආපදා කියන ඒවා දැන් අපිට දකින්න නැහැ. ඇත්තටම මොකද ස්වභාවික ව්‍යසනත් එක්ක මිනිස්සුන්ගේ මැදිහත් වීමත් එක්ක ඒවා අපි ආපදා බවට පත් කරගෙන තියෙන්නේ. එතකොට මේ ආපදා බවට පත් කරගෙන තියෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අවිධිමත් සංවර්ධනය, භූමි පරිභෝජනය, ඒ වගේ මිනිස්සු අපි ඒ මොහොත දිහා බලලා විතරක් ගන්න තීන්දුව తీරන දීර්ඝ කාලීනව අපිටම බලපාලා තියෙනවා ඍණාත්මක විදියට. එතකොට මේක තමයි ප්‍රධාන කාරණේ. එතකොට විශේෂයෙන්ම අපි දිත්ව වගේ ආපදා තත්ත්වයක් ගැන අපි ලොකුවට කතා කරාට ඒ වගේ ඒවා ඉන්නේ අවුරුදු ගණනාවකට පස්සේ. හැබැයි ලංකාව ගත්තාම අපේ ප්‍රධාන GDP එකෙන් අපේ ප්‍රධාන ප්‍රාග්ධනයේ රටේ ආදායමෙන් විශාල කොටසක් වාර්ෂිකව වැය කරනවා ආපදාවන්ට ප්‍රතිචාර දක්වන්න සහන දෙන්න කුඩා ප්‍රමාණයේ සිද්ධ වෙන ආපදාවලට. ඒ කියන්නේ localized disasters කියන එක. කියන්නේ ප්‍රාදේශීය මට්ටමින් සිද්ධ වෙන ආපදා තත්ත්වයන්ට. ඒතකොට ප්‍රාදේශීය මට්ටමින් සිද්ධ වෙන ආපදා තත්ත්වයන් බහුතරයකට වගකීම දරන්න වෙනවා පළාත් පාලන ආයතන වලට.
මොකද පළාත් පාලන ආයතන තමයි සංවර්ධනය සම්බන්ධයෙන් සියලු තීන්දුව తీරන ගන්න පුළුවන් ආයතන. ඊළඟට පළාත් පාලන ආයතනයේ තමයි ජනතාවගේ වෙල්ෆෙයාර් එක සුබ සාධනය බලන් ඉන්න ආයතනේ. හැබැයි දැන් වෙනකොට පළාත් පාලන ආයතනයේ සුබ සාධනය බලන්නේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ඒ කාරණයෙන් පමණයි. ඒක බෑ. ඒක නෙවෙයි නීතිය. ඒතකොට මේ නීතිය තියෙන දෙයේදී විශේෂයෙන්ම පළාත් පාලන ප්‍රතිපත්තිය ඊට පස්සේ ප්‍රාදේශීය සභා පනත නගර සභා පනත මහනගර සභා පනත කියන මේ පනත් තුනින්ම සහ පළාත් පාලන ප්‍රතිපත්තිය හරහා ආපදා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනයේ වගකීම් සහ බලතල පවරලා තියෙනවා. එතකොට ආපදාව කියලා කියන්නේ මුඛ්‍ය විදියට ආපදාවම නෙමෙයි. ආපදා කියලාම තියෙන්න ඕනේ. සංවර්ධනයේ අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵලයක් විදියට ආපදා ඇති වෙනවා නම් විධිමත් සංවර්ධනයක් කිරීමේ බලතල තියෙන ආයතනය තමයි ඒක කරන්න ඕනේ. එතකොට පළාත් පාලන ආයතනයේට තමයි ඒක පැවරිලා තියෙන්නේ. නමුත් අපි ගොඩක් බහුතරේ ප්‍රායෝගිකව ගත්තාම අපේ වැඩි අවධානය තියෙන්නේ ආපදා අවදානම් අවම කරන්න නෙමෙයි ආපදා සඳහා ප්‍රතිචාර දක්වන්න. ආපදා සඳහා ප්‍රතිචාර දක්වන්න සූදානම් වෙනවා කියලා කියන්නේ ආපදා එනකන් තමයි බලන් ඉන්නේ. හැබැයි අපි කරන්න ඕනේ ආපදා එන එක වළක්වන්න අවදානම අඩු කරන්න ඕනේ ඔය ප්‍රිවෙන්ෂන් වළක්වා ගැනීම අවම කිරීම සහ ආපදා අවදානම කියන එක වෙනත් පාර්ශව වලට හුවමාරු කර ගැනීම රිස්ක් ට්‍රාන්ස්ෆරින් කියන කාරණා තමයි අපි වැඩියෙන් කරන්න ඕනේ. ඒතකොට මෙතනදී තමයි විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වලට වැඩි දෙයක් තියෙන්නේ. කොහොමද? ප්‍රිවෙන්ෂන් කරන්න පුළුවන් පළාත් පාලන ආයතනයේට ගෙවල් හදන්න අවසර දෙනවා, සංවර්ධන කටයුතු වලට අවසර දෙනවා. ඒ අවසර දෙනකොට ආපදා අවදානම් බලන්න පුළුවන්. එතන පළවෙනි තැන. ඊට පස්සේ ආපදා අවදානම් අවම කිරීම. විශේෂයෙන්ම අපේ ගත්තාම ලෝකලයිස් ඩිසාස්ටර්ස් එන් ප්‍රාදේශීය මට්ටමින් ඇති වෙන ආපදා තත්ත්ව ඇති වෙන්නේ කාණු සුද්ධ කරලා නැහැ මොනවාද අවහිර කරලා තියෙනවා ඊට පස්සේ භූමි පරිභෝජනය හරියට කරලා නැහැ ඒ වගේ විවිධ ගැටලු තියෙනවා. එතකොට ඒවා ක්‍රමානුකූලව නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම සැලසුම් කරන්න පුළුවන් වෙන්නේ පළාත් පාලන ආයතන වලට. ඊට පස්සේ අපි රිස්ක් ට්‍රාන්ස්ෆරින් කියනවා. අපි රජයක් විදිහට මැදිහත් වෙලා කරන ඔය ඉන්ෂුරන්ස් වගේ ඒවා කරනවා නම් ඒවත් අපිට ගොඩාක් ඒවා අඳුන්වලා දෙන්න පුළුවන් පළාත් පාලන ආයතන හරහා විශේෂයෙන්ම අපි වරිපණම් බදු ගෙවන ඒවා අපේ බිස්නස් රෙජිස්ටර් කරන ඒවා හැම දෙයක්ම කරන්නේ ඒ ආයතන එක්ක. හැබැයි අපි ආපදාවෙන් ප්‍රතිචාර දැක්වීම සහන බෙදීම කියන එකට සම්පූර්ණ අවධානය යොමු කරලා ඒ සියලු කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කරන හින්දා ප්‍රායෝගිකව පළාත් පාලන ආයතනය ආපදා කළමනාකරණයෙන් ඈත් වෙනවා. හැම කෙනාම කැමති ප්‍රතිචාර දැක්වීම සහන බෙදීම කියන කාර්යයට. හැබැයි ආපදා කළමනාකරණේ වැඩි බර තියෙන වැඩි කොටස තියෙන්නේ ආපදා අවදානම් අවම කිරීමේ පූර්ව ආපදා කළමනාකරණ වැඩවල. ඒක නිසා පළාත් පාලන ආයතනවල සහයෝගීත්වය ගන්න ඕනි විශේෂයෙන්ම පූර්ව ආපදා කටයුතු සඳහා. කියන්නේ පෙර ආපදා කටයුතු සඳහා. එතනදී පළාත් පාලන ආයතන කියන එක අපේ රටේ ගන්නේ අර සෙකන්ඩරි සිටිසන්ස් වගේ. පළාත් පාලන ආයතනවල අය ඉන්න සේවක මණ්ඩල ජාතික මට්ටමේ ආයතනවල වැඩ කරන සේවක මණ්ඩලට වඩා අඩුයි කියලාම හිතලම තියෙනවා. ඒවා ඇවිල්ලා සමාජයේ තියෙන නෝම්ස්. එතකොට අන්න ඒවා අයින් කරන්න තමයි අපි වැඩ කරන්න ඕනේ. මොකද ඒගොල්ලොන්ට තීන්දුව తీරන ගන්න ඕනේ. ඒගොල්ලෝ දත්ත තොරතුරු මත තීන්දුව తీරන ගැනීමේ හැකියාව වර්ධනය කරන්න ඕනේ. ඒගොල්ලොන්ට දිය යුතු අවස්ථා දෙන්න ඕනේ. ඒ සියලු කාරණා සම්බන්ධයෙන් කටයුතු කරොත් තමයි ආපදා කළමනාකරණයේදී පළාත් පාලන ආයතනවල සම්බන්ධය ලබා ගන්න පුළුවන්. මේ සියල්ලම එක ගත්තහම පළවෙනියටම අවශ්‍යම වෙන දේ තමයි පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය වශයෙන් ඉන්න ජනතාව නීතිය සම්බන්ධයෙන් දැනුවත් කරන්න ඕනේ. තියෙන නීතිය මොකද්ද? ඒක කොහොමද ප්‍රැක්ටිස් වෙන්නේ? ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්න ඕනේ. මොකද අපි ගොඩක් වෙලාවට ජනතාව තමන්ගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කර ගැනීමට නම් නීතිය හොයාගෙන ගිහින් හරි ඉගෙන ගන්නවා. අපි උදාහරණයක් බැංකු ණයක් ගන්න ගියොත් මොනවද තියෙන්න ඕනේ කන්ඩිෂන්ස් කියලා බලනවා. ඒක කොහොමද හොරෙන් කරගන්නේ කියලා හරිත් බලනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් අපේ එදිනෙදා කාර්යයන් කරගෙන යනකොට මේ පවතින නීති රීති මොනවද? ඒ නීති රීති වලට අනුකූලව කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එක බලන්නේ. ඒතර පළාත් පාලන ආයතනයක් ආපදා කළමනාකරණයට ඇතුළත් කරගන්නේ නැතුව රෙසිලියන්ස් කියන එක ඇචීව් කරන්න බෑ. එහෙම ඇචීව් කරන්න නම් රෙසිලියන්ස් කියන තත්වයට එන්න නම් අපිට පළාත් පාලන ආයතන මේ කියන කාරණා සියල්ලෙන්ම ආපදා කළමනාකරණ විෂය තුලට අන්තර්ගත කරගන්න වෙනවා.
ස්තුතියි මම හිතනවා මගේ ඊළඟ ප්‍රශ්නය ඇත්තටම මතුවෙන්නේ අබ්දුල් මනාෆ් මහතා යොමු කරපු ප්‍රශ්නාර්ථයත් එක්කම මේ ප්‍රශ්නය යොමු වෙනවා. තරුණ කණ්ඩායම් ආගමික සංවිධාන සහ ප්‍රාදේශීය මට්ටමේ ප්‍රජාමූල සංවිධාන බොහෝ විට ආපදා අවස්ථාවන් වලදී නිල පද්ධති වලට වඩා වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙම ස්වේච්ඡා කණ්ඩායම් ප්‍රාදේශීය පාලන ආයතන ප්‍රාදේශීය සභා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ව්‍යුහයන් සමග මානුෂ්‍ය අනිකුත් වෙනත් මානුෂ්‍ය ආයතන සමග වඩාත් හොඳින් සම්බන්ධීකරණය කළ හැක්කේ කෙසේද? මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ ඇත්තටම වෛද්‍ය විනය ආර්යරත්න මහතාට. මනස් මස්මට කියපු හින්දා. ඔව් මා හිතන්නේ විශේෂයෙන්ම දැන් මෙතන අපේ ප්‍රවේශය ගත්තේ මේ ආගමික නැඹුරුවකින් මේ සියලුම ජනතාවට සේවය සලසපු ඒ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා චිත්‍රපටියෙන්. මම හිතනවා මේ ආගමික සංස්ථාව අපි හැම ආගමකම විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. මම මෙතන සම්පත් කියලා කියන්නේ පටන් ගන්නකොට ඒ දර්ශනය. ඒ හැම ආගමකම ඉගැන්වීම් තියෙනවා අපි කොහොමද පරිසරය ආරක්ෂා කරගන්නේ කියලා. ඒ වගේම සිද්ධාස්ථාන ගන්න ලංකාවේ මම හිතනවා අපේ හාමුදුරනේ මේ පන්සල්ම 20000කට වැඩි නේද? එතකොට අපේ භික්ෂුන් වහන්සේලා 40000ක් පමණ ලංකාවේ ඉන්නවා. අනික් ආගම් ගත්තත් සිද්ධාස්ථානම තියෙනවා. සිද්ධාස්ථාන වලට අයිති මම හිතන විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා. අපි දැන් මේවයි කොහොමද ආකෘති ගොඩනගන්නේ පරිසර හිතකාමී ලෙස මේ ජනතාවට අවබෝධයක් ලබා දෙන්න පුළුවන් කොහොමද මේ වගේ ආපදාවලට අපි ඒ ආපදා අවදානම් අවම කිරීම සඳහා අපි කොහොමද ඒවා ආකෘති කරන්නේ? අද ඒවා බලා ගන්නත් නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ ආගම්වල දර්ශනය පදනම් කරගෙන ඒ දර්ශනයේම තියෙනවා කොහොමද මිනිස් ක්‍රියාකාරකම් හානිදායක නොවන විදියට අනික් අයටත් ඒ වගේම පරිසරයටත් සතාසිය උපාවටත් මේවා මතු කරලා ගන්න ඕන. අද විද්‍යාත්මක ලියවුණු ගයිඩ්ලයින්ස් තියෙනවා. මම හිතන්නේ මහාචාර්ය නිශාර් මහත්මයා මෙතන ඉන්නවා. එතුමත් සමාජ විද්‍යාත්මක පැත්තෙන් ගොඩක් මේ ගැන කටයුතු කරලා තියෙනවා. අද ඒ ගයිඩ්ලයින්ස් පවා හදලා තියෙනවා කොහොමද එක එක ආගම් ක්‍රියාත්මක වෙන්නේ මේ දේශගුණික විපර්යාස කොහොමද අපි වළක්ව ගන්න මොන විදිහේ දායකත්වයක්ද ලබා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම අපි දැක්කා ආපදාවක් වුණාට පස්සේ කොහොමද ඒ ආගමික සංස්ථාව ඒ වගේම ස්වේච්ඡා සේවකයෝ ඒ ආගම්වල තියෙන ඒ සිද්ධාස්ථානත් මුල් කරගෙන කොහොමද ප්‍රතිචාර දක්වන්නේ. දැන් එක සීමා වෙලා තියෙන්නේ මෙතුමේ කිව්වා වගේ අර ආධාර ලබලා දෙන්න. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ඒවා ඊට වැඩි ඉහළ තලයකට ගෙනියන්න. එතනදී අපිට මේ සම්බන්ධීකරණය කරන්න පුළුවන් මේ ප්‍රාදේශීය නිල යාන්ත්‍රණයන් එක්ක කටයුතු කරන්න පුළුවන්. එතකොට නිල යාන්ත්‍රණයන් කෙසේ වෙතත් මම හිතනවා අපිට පුළුවන් වෙන්න ඕන ඉස්සෙල්ලා අපේ සංවිධානයේ වෙලා මීට වැඩිය හොඳ ප්‍රතිචාරයක් పూర్ව ආපදා අවස්ථාවේදී ආපදා අවම කිරීම සඳහා ආපදා අවදානම අවම කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්න. අවසාන වශයෙන් මම හිතන ඉතාම වැදගත් අපි මේ විද්‍යාත්මක වෙන කරුණු වලට අමතරව මෙතන මේ චිත්‍රපටියේ දැක්කා මේ උගත් පාඩම් ගොඩක් තියෙනවා. අපි මේ good practices කියන එක best practices කියන එක ස්වභාවිතයන් අපි අලුතෙන් ඉගෙන ගන්නවා. මමත් ඉගෙන ගත්තා මේ ආපදාවේදී කොහොමද සමහර දේවල් මීට වැඩිය කඩිනමින් සහ කාර්යක්ෂමව කරන්න කියලා අපි සංවිධානය හැටියට. ඒ වගේම අපි පොඩ්ඩක් ස්වයං විවේචනාත්මකව අපි කරපු දේවල් ගැනත් බලන්න වෙනවා. සමහරවිට අපිත් නොදැනුවත්ව වැරදි කරලා තියෙනවා. එතකොට අන්න ඒවා කොහොමද අපි අවම කරගෙන උපරිම වශයෙන් ප්‍රශස්ත මට්ටමක් අපිට බලාපොරොත්තු වෙනවා. නමුත් අපිට ඒකට යන්න බැරි වුණත් අපි කොහොමද ඊටාම ඵලදායී ලෙස සම්පත් අපතේ යන්නේ නැතුව කටයුතු කරන්න කියන එක ඒකට මේ සම්බන්ධීකරණය අපි වෙනදට වැඩි ටිකක් හොඳට මම හිතනවා මේ පාර දිත්වා සුලිකුණාටු අවස්ථාවේදී මොකද ජනාධිපතිවරයා පැය 24ක් ඇතුළත ප්‍රධාන සිවිල් සංවිධාන ගෙනල්ලා ඒ සඳහා සාකච්ඡා කළා. අපි අදහස් ලබා ගත්තා. ඒ වගේම පණිවිඩයක් ගියා ඒ රාජ්‍ය නිලධාරීන්ට පුළුවන් තරම් ස්වේච්ඡා සංවිධාන සිවිල් සමාජ සංවිධාන සහ ආගමික නායකින් මේගේ සහාය අරගෙන මේ ප්‍රතිචාරය දක්වන්න කියලා මම හිතනවා ඊට වඩා විශාල වශයෙන් ඵලදායී ප්‍රතිචාරයක් අපිට ලබා ගන්න තිබුණා මීට වැඩිය සංවිධානය වුණා නම්.
ස්තුතියි මම හිතනවා එම පැහැදිලි කිරීම මගේ අන්තිම ප්‍රශ්නයට මුලපිරීමක් දුන්නා කියලා. අපි මෙම ප්‍රශ්නයට ඉතාමත් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබ රටවල් කිහිපයක ප්‍රජා මූල්‍ය ආයතන ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩ කරලා තිබෙනවා. ඔබගේ ජාත්‍යන්තර අත්දැකීම් අනුව ප්‍රජාවන්ට තමන්ගේ ආපදා ප්‍රතිචාර මෙහෙයවීම බලගැන්වීම සඳහා වඩාත් සාර්ථක වූ ක්‍රමවේද කිහිපයක් ඔබට සඳහන් කළ හැකිද? මම මෙලාවත් එක්ක ගැටලුවක් තියෙන ඉඳා එක උදාහරණයක් ගන්න කැමති මගේ අත්දැකීම ඉතියෝපියාවේ දකුණු ඉතියෝපියාවේ වැඩ කරද්දී ඒකත් අපි මේ මෙතන කතා කරපු ප්‍රිවෙන්ෂන් වලට කොහොමද බලපාන්නේ කියන එක මම හිතන්නේ ලංකාවට ඉතාමත් ගොඩක් ඒක බලපානවා. මොකද මේ දිත්වා වලින් අපි දැක්කා ගොඩක් නායම් සිදු වුණා. ඒකෙන් විශාල හානි සිදු වුණා. මේ නායාම වැළැක්වීම සඳහා watershed management system කියලා එකක් මේන්ටේන් කරනවා. ඒක ප්‍රජා මූලිකව කරන කාර්යයක්. ප්‍රජාව එකතු වෙලා ඒ ප්‍රජාවගේ මේ භූමි මාක් කරගෙන කියන්නේ එයාලගේ ලෑන්ඩ් මාක් කරගෙන ඒක ඇතුළත වගා කිරීම. ඒ කියන්නේ අප්ස්ට්‍රීම් ලෝස්ට්‍රීම් කියලා තියෙනවා. මේ අප්ස්ට්‍රීම් වල වගා කටයුතු වලට මේ වහි වතුර එකතු කරලා ඒක තුලින් මේ වගා කිරීම වගා කටයුතු කිරීම සඳහා දිරිගැන්වීම කරන එක. ඒක තනිකරම ඒ ප්‍රජාවගේ මැදිහත් වීමෙන් කරන වැඩපිළිවෙලක්. සමහර ආයතන ඒකට උදව් කරනවා. ඒකත් එක්කම රජයේ ඇග්‍රිකල්චරල් ඩිපාර්ට්මන්ට් එක්ක එයාලා සම්බන්ධ වෙලා තමයි ඒක කරන්නේ. එතකොට ඒකෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ ඉතාමත් උසස් මට්ටමේ පාවිච්චි කරන්නත් බෑ කියලා අතහැරලා තියෙන මේ භූමි ප්‍රදේශයක් ඒ වැහි වතුර රඳා පවතින වැඩ කටයුතු කරලා ඒක තුලින් මේ ඇග්‍රිකල්චර් මේ වැඩ කටයුතු ඒකේ කරලා ඒකෙන් ඒ ප්‍රජාවට එකක් තමයි දිරිගැන්වීම ඒ වැඩ කටයුතු කිරීමේ ඵලයක් හැටියට ඒ ඇග්‍රිකල්චර් වලින් අපේ ගන්න මුදල එයාලට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම එයාලට මේ රැකියාවක් හම්බ වෙනවා. ඒ ප්‍රජාව ඒ ගම්මට්ටමේ මිනිසුන්ට රැකියාවක් හම්බ වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම ඒ ප්‍රජා මූලිකව කටයුතු වල යෙදিলা ඒ වතුර මේ වහි වතුර සර්ව් කරන්න ඉතිරි කර ගැනීම සඳහා කටයුතු කරලා ඒක තුලින් ඇග්‍රිකල්චර් අවුට්පුට්ස් වලට යන එක තමයි ඒකේ තියෙන්නේ. ඒකේ ටිකක් වැඩියෙන් විස්තර කරන්න තියෙන මේවට වෙලාව අපිට මදි හින්දා මම ඒ ටික කරේ. අපිට මේ ලංකාවට ඒක ගොඩක් එකතු කරගන්න පුළුවන් අත්දැකීමක් හැටියට මම දකිනවා. මොකද මේ ව්‍යසනය ගොඩක් මේ පාර අපි දැක්කේ නායම් පිළිබඳව ව්‍යසනය. මොකද අපි ගොඩක් නායම් එන්නේ මිනිස් ක්‍රියාකාරකම් හින්දා ඇතිවෙනවා. ඒක නිසා අපිට ගොඩක් මේ ප්‍රජා මූලිකව එකතු වෙලා මේ වගේ කටයුත්තක් කරන්න පුළුවන්කමක් ලැබුණොත් මේ ප්‍රිවෙන්ෂන් වලට ගොඩක් දායක වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපිට මේ ආයතනත් එක්ක ඉදිරියේදී මේවා ගැන වැඩිදුරට කතා කරන්නත් අවස්ථාවක් තියෙනවා. බොහොම ස්තුතියි. මම හිතනවා කෙටි කාලයක් වුණත් ප්‍රජා මූල්‍ය ආපදා කළමනාකරණ සම්බන්ධයෙන් දැනුම් සම්භාරයක් ලබා ගැනීමට මෙම සාකච්ඡාව මුල පිරුවා කියලා. මෙනිසා බෙහෙම ස්තුතිවන්ත වෙනවා අනෝජා සෙනවිරත්න මහත්මියට, ඒ වගේම වෛද්‍ය විනය ආරියරත්න මහතාට, ඒ වගේම අබ්දුල් මනාෆ් මහතාට.